යාළුවනේ කවදාහරි ඔයාට හිතිලා තියෙනවද මීට අවුරුදු ගානකට කලින් කාන්තාරෙන් පිරීලා තිබ්බ ඩුබයි වගේ රටක් බලන් ඉද්දිම කොහොමද මේ තරම් වෙනස් වුනේ කියලා කොහොමද මේ රට මේ තරම් පෝසත් වුනේ කොටින්ම කිව්වොත් මේ අයගේ මේ ලයිෆ් ස්ටයිල් එක දැක්කම මිනිස්සු නිකම්ම මෙහෙට ඇදිලා එනවා ඩුබයි මේ තරම් දියුණුණු හේතුව තෙල් කියලා තමයි ගොඩක් අය හිතන් ඉන්නේ ඉතින් ඔයත් එහෙම හිතන කෙනෙක් නම් මේක ඔයා අනිවාර්යෙන්ම බලන්න ඕනෙම වීඩියෝ එකක් මොකද අද මම ඩුබයි පොහොසත් වීම පිටිපස්සේ තියෙන රහස හෙළි කරන්නයි යන්නේ. ඒ ගැන ඇහුවම ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි. ඒ නිසා වීඩියෝවේ අවසානයේ වෙනකන්ම බලන්න. යාළුවනේ මීට අවුරුදු 55කට කලින් ඩුබයි වල තනිකරම දකින්න තිබ්බේ කාන්තාරයක් විතරයි. ගොවිතැන් බතක් කරගන්න තියා ජීවත් වුණ මිනිස්සුන්ට බොන්න වතුරවත් තිබුණේ නැහැ. එහෙව් වෙච්ච ඩුබයි අද වෙද්දි මුළු මැද පෙරදිගම තියෙන පොහොසත්ම නගරේ වෙලා ඉවරයි. මේ අපරාධ සිද්ධ වෙන්නේ බොහොම කලාතුරකින් වුණත් මේ රටේ පොලිසිය ෆෙරාරි අවුඩි වගේ කෝටි ගණන් වටින වාහන වලිනුයි අපරාධකාරයෝ අල්ලන්නේ යන්නේ. ඒ වගේම ඩුබයි වල හැදුව ලෝකේ මුල්ම තරුහ හෝටලේ බෘජ් අල් අරබ් කොහමද අමතක කරන්නේ ඒකත් තියෙන්නේ මෙහි ඒ වගේම ලෝකේ උසම ගොඩනැගිල්ල බෘජ් ඛලීෆා බිල්ඩින් එක වගේම Tamanගේ සල්ලි විසි කරලා සැප විඳින ෂේක්ලා වගේ සල්ලිකාරයින්වත් ඔයාට දකින්න ලැබෙන්නේ ඩුබයි වලදීම විතරයි මේ හැම දෙයකම අවසානයේ ඇතිවෙන ප්‍රශ්නේ තමයි මේ තරම් දෙයක් කරන්න ඩුබයි එකට සල්ලි ආවනම් ඒ ආවේ කොහෙන්ද කියන කාරණය ඒ ගැන දැනගන්න නම් ඔයාට අවුරුදු 55ක් ආපස්සට යන්න වෙනවා. ඒ කියන්නේ 1966ට. මොකද ඒ අවුරුද්දේ තමයි මුලින්ම ඩුබයි වලින් තෙල් හොයාගත්තේ. ඊට අවුරුදු 3කට පස්සේ 1969 දී ඩුබයි වලින් තෙල් වෙනත් රටවලට එක්ස්පෝර්ට් කරන්න පටන් ගත්තා. කිව්වට විශ්වාස කරන එකක් නැහැ. මෙයාලගේ පළවෙනි ඕඩර් එක තෙල් බැරල් 1,80,000ක ෂිප්මන්ට් එකක්. 1971 දී ඩුබයි එක්සත් අරාබි එමිරාජ්‍යයේ UAE වල කොටසක් බවට පත් වුණා. නොදන්න අයගේ දැනගැනීමට කියන්නම් UAE කියන්නේ රාජ්‍යන් 7ක එකතුවක්. ඒ ඩුබයි, අබුඩාබි, සාජා, අජ්මන් ආමල් කුවෙන් ෆුජේරා රාසල් කයිමා කියන රාජ්‍යයන් ඒ විදිහට යුනයිටඩ් අරබ් එමිරේට්ස් එක්ක එකතු වුණාට පස්සේ ඩුබයි වල බලය තවත් වැඩි වුණා ඒත් එක්කම 1972 දී සහ 1973 දී වගේම 1982 දීත් ඩුබයි වල තවත් තැන් තුනකින් තෙල් හොයාගත්තා ඊට පස්සේ 1999 දී එමිරේට්ස් නැෂනල් ඔයිල් කම්පැනි එක ඔවුන්ගේ මුල්ම ඔයිල් පිරිපහදුවත් ආරම්භ කළා ඒ දේවල් එහෙම වෙද්දී ඩුබයි කලින් තිබුණට වඩා හොඳ තැනකට එමිනුයි තිබුණේ. ඒ තෙල් හොයාගත්ත නිසාම ඩුබයි පොහොසත් වුණේ නැහැ. ඩුබයි අද ඉන්න තත්වෙට එන්න ප්‍රධානම හේතුව වෙන මොකුත් නෙවෙයි. UAE වල අගමැති ඩුබයි වල රජා ෂේක් මොහමඩ් බින් රාෂිද් අල් මක්තුම්ගේ දූරදර්ශී තීරණයි. ඩුබයි වෙනුවෙන් ඔහු හිතපු දේවල් හැමෝටම හිතන්න බැහැ. ඔහු දැනගෙන හිටියා අනාගතයට මොනවද අවශ්‍ය ඒවා භාවිතා කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ විදියට ඔහු ඩුබයි ඉදිරියට අරගෙන ගියා. යාළුවනේ ෂේක් මොහමඩ් බින් රාෂිද් අල් මක්තුම් හොඳින්ම දැනගෙන හිටියා තෙල් එක්ස්පෝර්ට් කරන්නේ Taman විතරක් නොවන කාරණය වගේම හැමදාම තෙල් තියෙන්නේ නැහැ කියන කාරණය. ඒ නිසා රටේ ආර්ථිකය හොඳින් තියාගන්න නම් තෙල් මතම යැපෙන එක මෝඩකමක් කියන එක ඔහු දැනන් හිටියා. තෙල් කියන දේ ඩුබයි අද ලබලා තියෙන දියුණුවට ආරම්භයක් දුන්නා විතරයි. අන්න ඒ නිසායි කාලෙක ඩුබයි වල දලදේශීය නිෂ්පාදිතයෙන් 50%ක්ම දායක වුණු තෙල් වලට අද වෙද්දී 5%කටත් වඩා අඩු GDP අකයක් ලැබිලා තියෙන්නේ. ඒ අනුව පැහැදිලි අද ඩුබයි කියන්නේ තෙල් මත යැපෙන රටක් නෙවෙයි. ඉතින් ඒක එහෙමනම් ඉතුරු 95%ක්ම ආදායම කොහෙන්ද ඩුබයි වලට එන්නේ? මේ 95%ම ලැබෙන්නේ රියල් එස්ටේට්, ඒවියේෂන්, ට්‍රේඩ්, ෆයිනෑන්ස් සහ විශේෂයෙන්ම ටුවරිසම් වලිනුයි. ඩුබයි නිර්මාණයේදී මුහුණ දීපු ලොකු ගැටලුවක් තමයි මුඩු කාන්තාරයක කොහොමද මහ විශාල බිල්ඩින් හදන්නේ කියන එක. ඒත් ඩුබයි රජාට බෑයි කියන වචනේ අදාළම නැහැ. ඒ නිසා ඔහු ලෝකේ ඉන්න මේ පිළිබඳ දැනුම තියෙන බුද්ධිමතුන් වගේම টොප් ලෙවල් එකේ හිටපු ආකිටෙක්ට්ලවත් ගෙන්නුවා. කොහොමද මේ කාන්තාරේ අහස උසට ගොඩනැගිලි හදන්නේ කියන එක ගැන ඔහු ඔවුන් එක්ක කතා කළා. ඒ විදිහට ඔහු ඒ බුද්ධිමතුන්ගෙන් කාන්තාරේ ගොඩනැගිලි හදන හැටි අහගත්තත් ඒ මොන දෙයටත් වතුර අවශ්‍ය වුණා. ඒත් ඩුබයි කාන්තාර පොළවේ කොහෙද වතුර? ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයද්දී ඊස්ටර්න් රේන්ජ් එකේ කඳුවලට එහා තියෙන නිම්නයෙන් පොළව යට කිලෝමීටර්
කිලෝමීටර් ගානක් ගැඹුරින් මෙයාලා ජල මූලාශ්‍ර හොයාගත්තා. හොයාගත්ත පරක්කුව විතරයි ෂේක් අධිදියුණු තාක්ෂණික උපක්‍රම යොදාගෙන අර වතුර උඩට ගන්න ක්‍රමයකුත් ඔන්න දැන් හදාගත්තා. ඒ වෙද්දි ඩුබායි හොඳාකාරවම දන්නවා තමන් ළඟ බලය සල්ලි දෙකම තියෙනවා කියලා. ඒත් ඔවුන් බලාපොරොත්තු වුණ ඩුබායි හදන්න රජාට ඒ ක්ෂේත්‍රවල විශේෂඥයින්ගේ සහාය අවශ්‍ය වුණා. මොහු ඒ දේත් කරා. ලෝකෙ වටේ ඉන්න එක්ස්පර්ට්ලත් එක්ක කතා කරලා ඩුබායි එකේ හැම දෙයක්ම අනෙක් රටවල් වලට වඩා කැපී පෙනෙන්නත් එක්කම අලුත් විදියට නිර්මාණය කළා. මොහුගේ මේ දූරදර්ශී වැඩපිළිවෙල ඔයිල් මතම පදනම් වුණ ඩුබායි ආර්ථිකය සංචාරක සහ වෙළඳ ආර්ථිකයක් බවට පත් කළා. මොකද තෙල් කියන දේ කවදා නැති වෙයිද කියන්න දන්නේ නැහැ. නමුත් ට්‍රේඩ් ඇන්ඩ් ටුවරිසම් කියන්නේ කවදාවත් නවතින දෙයක් නෙවෙයි. ඒ හේතුව නිසාම තමයි ෂේක් මොහමඩ් බින් රාෂිද් අල් මක්තුම් මුල ඉඳලම විශ්වාස කරේ ඩුබායි වල හැදෙන හැම දෙයක්ම ලෝකේ හොඳම සහ ලොකුම දේ වෙන්න ඕනේ කියලා. ඒකට හොඳම උදාහරණයක් විදියට ඩුබායි කාන්තාර බිමේ ඉදිවුණ ලෝකේ උසම ගොඩනැගිල්ල බුර්ජ් ඛලීෆා දැක ගන්න පුළුවන්. ඒ වගේම මොහු ලෝකේ පළවෙනි සහ එකම 7 ස්ටාර් හොටෙල් එක බුර්ජ් අල් අරබ් හැදෙව්වා. ඊට පස්සේ ඔහු ඩුබායි වල මෑන් මේඩ් අයිලන්ඩ් එක පාම් ජුමේරා හැදෙව්වා. බලන්න ඔවුන් මේ වැඩේ කොයිතරම් ලස්සනට කරාද කියලා. ලෝකේ ලොකුම මල්වත්ත, ලෝකේ ලොකුම රත්තරන් කඩ වගේ දේවලුත් ඔයාට ඩුබායි වලදී තමයි දැක ගන්න ලැබෙන්නේ. වතුර යට හෝටල්, පාලම් ඔහු ඩුබායි වල හැදෙව්වා. රියදුරන් නොමැති ලෝකේ දිගම දුම්රිය ජාලය තියෙන්නේ ඩුබායි වල. මේ උදාහරණ කීපයක් විතරයි. මේ වගේ තවත් ගොඩක් දේවල් ඩුබායි වල තියෙනවා ලෝකෙ වෙනත් කොහෙවත් දකින්න නොලැබෙන. ඩුබායි වල මේ වෙද්දී ලෝකේ හොඳම දේවල් නිර්මාණය වෙලා ඉවරයි. එහෙමත් නැත්නම් ඒ දේවල් හැදෙමින් පවතිනවා. මෙවැනි මහ විශාල දොඹකර ඩුබායි වල තැන තැන අදටත් දකින්න තියෙනවා. ඔයාලා නිකමට හිතන්න මේ වගේ මුඩු කාන්තාරයක මේ තරම් දෙයක් මෙයාලා කරා නම් ලංකාව වගේ සම්පත් වලින් පිරුණු රටක් එයාලට තිබ්බනම් එයාලා ඒ රට කොහොම දියුණු කරයිද? යාළුවනේ ඩුබායි අද ලබලා තියෙන දියුණුවට මෙහි නීතිය වගේම ඔටෝමේටඩ් සර්වේලන්ස් එක හේතුවක්. ලංකාවේදී අපි අපිට ඕන තැනක ඕන දෙයක් කෑවට බිව්වට ඩුබායි වල මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඇතුලේ කන බොන එක පවා නීති විරෝධී. ඒ වගේම Tamanගේ කාර් එක හොදලා කරලා පිරිසිදුව තියාගන්න එකත් අනිවාර්යයි. එහෙම නොවුනොත් ඒකට දඩයක් ඔයාගේ account එකෙන් එයාලා කපා ගන්නවා. ඒක එහෙමයි කියලා ඕනි තැනක දාගෙන Tamanගේ වාහනේ හොදන්න බෑ. මොකද එයාලා ඒ තරමටම ඩුබායි වල පිරිසිදුකම ගැන හිතනවා. ඒ වගේම ඩුබායි වල අපරාධ සිද්ධ වෙනවත් බොහොම අඩුයි. මොකද එහි වැරදිකරුවන්ට එවෙලෙම දඬුවම් කරනවා. එහෙම නැතුව ලංකාවේ වගේ අවුරුදු ගණන් අදින්නේ නැහැ. ඒ නිසා ඕනිම කෙනෙක් වැරදි කරන්න බයයි. ඒ වගේම කෙනෙක් වැරදි කරලා පැන ගන්න හැදුවොත් එයාලව අල්ලගන්න මෙහි පොලිසිය ළඟ සුපර් ෆාස්ට් වාහන වගේම දියුණු තාක්ෂණයකුත් තියෙනවා. ඒවයේ උදව්වෙන් අපරාධකාරීන්ව අතටම අල්ලගන්න පුළුවන්. ඒ වගේම මෙහි ස්මාර්ට් පොලිස් ස්ටේෂන්ස් එහෙමත් තියෙනවා. ඒ තැන්වල කිසිම පොලිස් නිලධාරියෙක් නැහැ. නමුත් මෙතනට ඇවිත් මේ තියෙන තාක්ෂණික උපාංග මගින් ලේසියෙන්ම කෙනෙක්ට ඕනම අපරාධයක් ගැන පැමිණිලි කරන්න පුළුවන්. යාළුවනේ ඩුබායි වල ස්මාර්ට් සර්වේලන්ස් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් ඔයා ඩුබායි වල මොන වැරද්ද කරත් අර කැමරාවකට අහු වුණොත් ඒ වරදට දඩය ඔයාගේ බැංකු ගිණුමෙන් කැපෙනවා. ඩුබායි එක අද වෙද්දී මෙච්චර දියුණුවක් ලබලත් මේ පාලකයා ඩුබායි රජාට තවමත් හිතට මදි. ඩුබායි ගැන ඔහු දකින හීනය තව දුරයි. ලෝකයේම පුදුම කරවන තවත් ව්‍යාපෘති රැසක්ම ඩුබායි වෙනුවෙන් මොවුන් සැලසුම් කරලා ඉවරයි. ඒවයෙන් බොහොමයක් ව්‍යාපෘති මේ වෙන විටත් ආරම්භ කරලා තිබුණත් කොවිඩ් වසංගතයත් එක්ක ඒ දේවල් ගොඩක් දුරට අඩපණ වෙලයි තියෙන්නේ. කොවිඩ් එක ඩුබායි වල සංවර්ධන කටයුතු අඩපණ වුණාට ලංකාවේ අපේ සංවර්ධන කටයුතු අඩපණ වෙන්න අපේ නායකයෝ ඉඩ තිබ්බේ නැහැ. ඒ ගැන සතුටු වෙනවද නැද්ද කියන එක ඔයාලටම බාරයි. ඉතින් යාළුවනේ ඩුබායි ගැන මේ හැම දෙයක්ම දැනගත්තට පස්සේ ඔයාලට මොකද හිතෙන්නේ? අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද මම කැමති ඒ ගැන ඔයාලගේ අදහසුත් දැනගන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් ෂෙයා කරන්න අමතක කරන්න එපා.